අනේ ඉන්නේ පොටි ලයන්ස්ලා ලයන් සෙපට්ලා තින්වත් දන්නේ මේ ගලේ අම්මා මාව පොඩි කාලේ හැදුවේ මදුරෙක්ක කන්න නැතුව කොහර බල්ලෝ දෙන්න උන් දෙන්න හින්දයි දඩමත් කන්න නැත්තාවේ අයියෝ කොටියා අම්මේ තාත්තේ මයිසිකා තදුරිකා කොටියා කොටියා නෙමෙයි බල්ලෝ මම බෙමියා බය වුණානේ බලුවට කරන්න බල්ලෝ පපුවත් එක්කම දාලා ගියා තා පොඩ්ඩෙන් අන්තපුරේම නම් කියාගෙන ගෑනුන්ගෙන් ගුටි කනවා යකෝ මම අනේ මේ දඩවස් කරන බම්බු හරියන්නේ නෑ අරු සත්තුවන්නේ කියලා කිව්වොත් මම දැක්කේ මේ කනවන අතරේ බල්ලෝ දෙන්නෙක් විතරයි මේ හරියන්නේ නෑ පොඩ්ඩක් తీර හොත්තලා ගහමුද ඔතලා ගහගනින් තෝගේ අනේ මේ යම්බයි යන්න අන්න රුවත් හොයාගෙන මේ ගලේ ඇති දෙයක් නෑ වරෙන් යන්න තිබ්බා ඌරුමස් යා මුවෙක් නේ ඇබ්බොල ඌරු තොට මේ මුවෙක් වගේද පේන්නේ යකෝ මේ බල්ලූරෙක් මේ උඹ තිබ්බනේ ටෝංගාලා දන්නානේ එම් එක ගත්තා උරබිම මරු ඈ නේ ටෝංගල කුම සබ්දයක් බය කරන්න එපා යකෝ මගේ මචං ඊතලේ පොඩි කේස් එකක් තියෙනවා ඊතලේ ගිය වේගෙට මං හිතන්නේ මුගේ ලොකු අස්තිය කරේදීලා අස්තිය බින්දිච්ච සද්ද ඇහුනේ පවුනේ වැඩ තමයි මේ උඹ කොහොමද තිබ්බ ඊතල පාර වෙඩි පාරක් උනේ බලංගු වෙඩිල්ලන්නේ තියලා තියෙන්නේ ඒ වොඩ්ඩක් නෝන්ඩි නේ නෑ බං මේකයි මම මුට ඊතලේ රියද්දිම කවුරු හරි පරේ කයි කරලා තිබ්බ T56 මද්දකට ගියාංගු මු අහුනේ ඒ වෙඩි පාර තමයි තියෙන්නේ අර පේනද කනගාවින් මේම ලයින් එකක් නෑ ගිහිල්ලා තියෙනවා අන්න ඒක නයි මගේ ඊතල පාර බං මේ ඒ රෙද්දවල් වැඩක් නෑ අපේ වැඩේ වෙලා තියෙන්නේ දැන් මුව ගෙනිච්චා මස් කළා දඩපස් ටිකක් කෑවරා කෝප්පයක් එක්ක මේ මම්මුව කරේ තියන්න ඈ දොට්ට කරේ තියාගන්න බෑනේ තෝ පැත්තකින් පරින් බං මේ මුව පොල්ලක බදලා කරේ තියන් අරයි යන් ඈ පුළුවන් දෙයක් කියා අම්මෝ මගේ දෙයියෝ කැකුලි මොකද්ද ඔය කරන්නේ මගේ දෙයියෝ අපේ මේ සමනලූරගේ කොන්ද පොඩ්ඩක් ගැසිලානේ මම මේ සාත්තුවක් දුන්නා මම බය වුණා මගේ දෙයියගේ දෙයියෙක්වත් වෙලාද කියලා පිස්සුද මයි කැකුලි රංගදක් වගේ මයි කැකුලිද්දි මම මොකට ඒ සමනලූරට කබන්නේ අනේ මගේ දෙයියා විනෝද වෙන්නට අපි දඩය මේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේදා දුරබිම් තැන්නේ වැඩි ගමකටත් ඇවිල්ලා මා කැලයේ වැදන්දක ගත්තා වද්දා නැවිදින් අප සම පිළිගත්තා ප්‍රීතියෙන් අඤ්ඤන්ට පාරේ එමු කෙට්ටුනාට පට්ට වරයිනවා කැපේ ගියා පත්තේ මේක අයියෝ අනේ වෙන බරයියෝ මේ මු පුකටයිනෝ බං ඕයි බේමියා මේ මූව නම් මෙහෙම බාබකියු කරලා දායිනේ බං මං හිතන්නේ මූව එහෙම බාබකියු කරලා දාන එක නෑ මොකද මුගේ මස් නෑනේ අපි දෙන්නවා බාබකියු කරලා දාලා මූව උණුතර මුට්ටියකට දායි නාගන්න වෙන්නේ නැති උණු වතුරේ මරු මේ සබන් තියනොත් දන්නේ නේ බා මං ආසයි උණු වතුරේ නාන්නේ නාගන්න නෙමේ බල්ලෝ උණු වතුර හට්ටියකට දාන්නේ බූරුවා ඈ එහෙනම් සුප් එකට අනේ මම ගෙදරවත් සුප් බොන්නේ බලවලංගු පොඩියර කෙට්ටුරි කියන අනේ ඉන්න පොට්ටිය රැගිල්ලා
හවිය තන. මේ මොක්කද බල මේ? අවසරයි මහත්තයා. මේ ඌර තුන් දෙනා අපේ ඉසව්වේ මන්දු කරලා තිබ්බ T56 මද්දකට අහුවෙච්ච ඌරෙක්ද උස්සන් යන්නේ නැතුවනේ හොරේ. මහත්තයෝ තුන් දෙනාටම කපමුද? ඵලයක්. තොපි දන්නවද මගේ සව්වේ දඩයන් කරලා අහුනොත් අත්ත නේරන මරණය බව? අර අපි බවුරෝ මරන්න නැතුව තුන් දෙනාටම කපමුද? අර බා තොට දැන් මං කපනවා. මහත්තයෝ පවුනේ අර කැකුල තුන් දෙනා නොදැනුවත් කමටනේ සමාව දීලා අපි යන්න කිව්වා. මහත්තයෝ කැකුලි කියන හින්දම අපි අරිමුද? අර බා අරන තොට කැකුලි කියන හින්දාම අපි නිදාස් කරමු. කෙකුලි අපිව නිදහස් කරන්න කිව්වවා. මේ මොනවුනත් කැකුලි මරු ඈ. කෙකුලි උඹට ලයින් වගේ යන ගමන් උස්සම්ම යන්න පුළුවන් ටෝක් කරපන්. එම ගහපන් යන්න. උගේ අම්මට රමණය කරන්න. ඌ මගේ ඉස්සව දඩයම් කරා මදිවට. මගේ කැකුලුවත් ලයින් කරන්න එනවා. අනේ එහෙම කරන්න එපාමයි දෙයියෝ. සලු අරන්ගට ඵලයන් කැකුලිය. මන්ට අතින් එන්න. මහත්තයෝ අපි මුංග එකපාරම මරලා දාමු. නෑ. අපි මුංග මරන්න කලින් පොඩි ආතල් පොජ්ජක් මන්දු කරන්න. මවුරෝ ඔව් අපි එන කපමුද? කරාබා තාත්තාට අනුකම්පා කරා. තාත්තාට මේ බල්ලෝ ගෙත්තා. තාත්තාට උට අනුකම්පා කර මරන්න නම් එපා. මොනවද කියන්නේ? මරන්න නම් එපා. දානුනි යන්නේ. මන් තොපිති දෙනාට මරණයෙන් ගැලවෙන්න එක අවස්ථාවක් දෙනවා. හැබැයි ඒ මං කියන දේ කරොත් විතරයි. අනේ අපිට කැපුවත් කමන්නේ අපි මරන්න නම් එපා. ඒක නම් හොඳ. අපි එන කපමුද? කරාබා. නුඹලා තිදෙනා පළතුරු ಜಾති 3කින් එකෙක් එක ಜಾතියකින් ගෙඩි 10 බැගින් අරන් ආ යුතුයි. මහත්තයෝ ලීසි වැඩි නෙත්. එකෙක් එක ಜಾතියෙන් ගෙඩි 10 බැගින් ගෙනාවොත් මන්ත ඔබට ජීවිත දාණය ලබා දෙනවා. හැබැයි පැන යාමට දැක්කරොත් ඒ මොහොතේම ජනපද බෝල් දෙක කපා එල්ලනවා. නිකන් ජනපද බෝල දෙක කපාගන්නේ මොකටද? එකෙක් එක જાතියෙන් 10යිනේ. අපි ගේන්න. අද මම ඔයාට ඉන්න බැරි කරනවා. දැන් බලයන්. මං නම් කියන්නේ අපි තුන් දෙනා තුන් පැත්තකට යමු. පිස්සුනේ. ඇයි? අපි පැනලා යන්. ඌරුවෙක් ඇයි තාම පළවෙනි ලිංගික අත්දැකීමවත් ලැබලා තියෙනවද? නිකන් ওই ජනපද බෝල දෙක කපා ගන්න නැතුව ඒ වැඩේ වැදගත් විදිහට ඉවර කරලා යනා. ඒක බලතුරකින් ගෙඩි 10යි තුන් පැත්තකට ගිහලා මේ කැලේ බලතුරු නැද්ද? මං යන මේ පැත්ත. මං යන මේ පැත්ත. මම යනවා කෙලි. What's up on අද තව 1x bet site එක ගැන කියන්නේ ළඟ ළඟම IPL series එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති කණ්ඩායමට support කරන ගමන් මුදල් දෙයක් රාශියක් දිනා ගන්න ඔන්න ඔයාලටත් දැන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ site එකේ මොකද්ද වෙන්නේ කියලා. සජීවී තරගයක් යන අතරතුර ලංසුවක් තියලා මුදල් දෙයක් ජයග්‍රහණය කරගන්න තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගන්න ක්‍රිකට් ක්‍රීඩාවේ පොර කණ්ඩායමක් දිනයිද 4ක් ගායිද 6ක් ගායිද ඒ වගේ ලංසු තියලා ඔයගොල්ලෝ මුදල් දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි මේකේ ෆුට්බෝල්, කබඩි, රගර්, ටෙනිස් ඒ වගේ නොයෙක් ක්‍රීඩා රාශියක් තියෙනවා. දන්න ක්‍රීඩාවක් ඔස්සේ ලංසුවක් තියලා මුදල් දෙයක් ජයග්‍රහණය කරගන්න ඔයාලටත් අවස්ථාවක් දෙනවා. ඉතින් මුදල් දෙයක් විතරක් නෙමෙයි BMW car, iPhone, laptop, tabs වගේ වටිනා දෙයක් ඔයාලට දිනා ගන්න අවස්ථාව තියෙනවා. කරන් තියෙන පුංචි දෙයක් යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා පළවෙනි link එකට ගිහලා register වෙද්දි මෙන්න මේ promo code එක දාන්නත් අමතක කරන්න එපා. ඒක ඔයාලට විශේෂ වට්ටමුල් ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ site එක සල්ලි දානවා වගේ දින සල්ලි අපව අරගන්න සම්පත් විශ්ව iPay, UPay, commercial වගේ method කිහිපයක්ම භාවිත කරන්න පුළුවන්. මහත්තයෝ බඩු ගෙනල්ලා තින්නේ මෙතන 4යි. තව තියෙනවා බෑග් එකේ 10ට 12ම ගෙනාවා.
වේ රස්නි කාලේ ඈ මිරිකල බොන්න සුපිරිය මල්ලි මිරිකල ගනි එකක් බීලම යන්න දැන් අපි නිදහස් මගේ කකුලේ මාන බලපියුංග මෙච්චරක් වෙන්න නිදාස් කරන්න. තාම දඩුවම ඉවර නෑ. දැන් තමයි හොඳම හරියන්නේ. ඈ තාම ඉවර නෑ දැන් මේ පළතුරුට ගෙනාවන්න මිරිකල දෙන්නත් ඕනේ නෑ මිරිකිය යුතු නෑ. උඹට මේ දඩුවෙන් නිදාස් වෙන්න ඕන නම් ඔය ගෙනාපු ගෙඩි 10ම නෑ ගෙඩි 12ම උඹගේ ගුද මාර්ගයට බාගත යුතුයි. මතකයිනේ ගෙඩි 12ම. ගුදයෙන් යකෝ වැඩිපුරත් ගෙඩි දෙකක් ගෙනාවා උඹලා මිනිස්සු අපිත් මිනිස්සු නේද සමනෑත්තෝ දැන් උඹේ වාරේ. අනේ අයියෝ ඔව් එකයි ගියා දෙ තුර රම්බෑ මීට වැඩිය මැරෙන්නේ කොහොඳයි මවුරා දෙකයි මුව දනගස්සලා තියපන්. අනිත් එක ආම උටෙන්න ගියපන්. වෙරළු මල් ගෙනාවා මෙන්න මල්ලි වෙරළු අද කොට ගෙදර යන්න පුළුවන් සුවර් ඌ වෙරළු ගෙනත් තින්නේ උටනන් ටිකක් ක්ලේසියයි වගේ. කවන්නේ මුගෙත් ඔබහංකෝ. ඔබා ගන්න කිව්වේ මෙහෙ වරෙන් යන්න. කොහෙද යන්නේ ඔබා ගන්න. කටේනේ මං ඔබා ගන්න කටේ නෙමෙයි බල පුකේ. මෙහෙ පේනවනේ උඹේ යාළුවා දොඩම් ගෙඩි ගෙනල්ලා දෙකයි ඔබා ගන්න පුළුවන් උනේ. ඌත් මරන්නේ නිතයි. උඹවත් මේක ඔබාගෙන බේරෙන්න බලපන්. අයියෝ එකයි මේ ආතල්ල තව දාන්න දෙකයි මරු තව අටයි මරු තව දෙකයි ඕකත් දාන්න නමයයි මවුරා දායගාද්දිම් මොහිනා වුණා කොම්බඩු එළියේ මෙච්චර ලේසි එකක් මුට කරා ගන්න බැරි වුණා. දැන් ඉතින් උඹට අරෝගේ පිට තමයි. මුවත් දන්න ගස්සලා දීපන්. දනගම පරය. අයියෝ මොකද්ද බල්ලෝ ඒ කලේ යකෝ බේරෙන්න තිබ්බ chance එක මම නම් දොඩම් ගෙඩි හරි ගියද උඹට වෙරළු ගෙඩි 10 ඔබා ගන්න බැරි වුණා අනික අන්තිමේක ඔබා ගද්දි ඇයි බං එහෙම තිරිසන් විදිහට hina වුනේ දැන් ඉතින් බෙමියාගේ පිට තමා එක ගෙඩිය නෙමෙයි යකෝ මට තව ගෙඩි 10ක් ගහගන්න තිබ්බ යකෝ ඒත් මං දැක්ක දෙයක මට hina වුණාත් ගන්න බැරි වුණා බං මොකද්ද බං hina යන්න තරම් ඔබේ දැකපු දේ කියන්නේ මම දැක්ක දුර තියලා බෙමියා දූරියන් ගෙඩි 10ක් අරන් ගෙනවා විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේද දුරබිම් තැන්නේ වැඩි ගමකටත්